හරි. අපි අද machine learning වල specification කියන part එක පටන් ගමු. එතකොට regression ඉවර කරලා තමයි classification වලට එන්නේ. regression වලදී අපි numerical data එක්ක වැඩ කරේ ගොඩක්. ඒ කියන්නේ අපි numerically predict කරනවා ඊළඟට එන්න පුළුවන් number එකක් වගේ දෙයක්. ඒ කියන්නේ සරලව y සමානයි mx ධන c ඒ වගේ ඉක්වේෂන් එකකට අදාළ වෙන මේ m එකයි c එකයි හොයන එක තමයි සරලව අපි රිග්‍රෙෂන් පාර්ට් එකේදී කරන්නේ. දැන් ගොඩම linear regression එකේ. දැන් classification වලට ආවම අපිට හම්බෙන්නේ මේ වගේ binary කියන්නේ classifications. ඒ කියන්නේ is email spam එක yes or no yeah එතකොට ඒ වගේ අපිට බයිනරි උත්තර තමයි ක්ලාසිෆිකේෂන් වලදී ප්‍රෙඩික්ට් කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි අලුතෙන් දැන් අපි ගාව ඩේටා සෙට් එකක් තියෙනවා, ඊමේල් සෙට් එකක්. ඒ ඊමේල් සෙට් එක ලේබල් කරලා තියෙනවා. පළවෙනි ඊමේල් එක ස්පෑම් එකක්, දෙවෙනි ඊමේල් එක ස්පෑම් බෑන් නෙමෙයි. ඒ විදිහට දැන් ලේබල් වෙච්ච ඩේටා සෙට් එකක් තියෙනවා. ඒක දැන් ඊට පස්සේ අපිට අලුතෙන් මේල් එකක් ආවම ඒ මේල් එක ස්පෑම් මේල් එකක්ද නැද්ද කියලා ප්‍රෙඩික්ට් කරගන්න පුළුවන් වෙනවා අපේ මොඩල් එකට. ඒකට ඒකෙදි ප්‍රෙඩික්ට් වෙන්නේ yes ද no ද කියන එක විතරයි. ඒකදී අපි කිසිම නම්බර් එකක් ඒක ඒ කියන්නේ මොඩල් එක හරහා ගිහිල්ලා අපිට එළියට එන්නේ 0ද 1ද වගේ දෙයක්. හරි. සරලව ඔක තමයි තියෙන්නේ. දැන් මේක කියලා තියෙනවා y can only be one of two values binary classification අපි ඒකට කියනවා binary classification එකක් කියලා. right. එතකොට මේ තියෙන්නේ එකට හදාගත්ත පොඩි data set එකක් වගේ එකක්. එතකොට මේකේ මාක් කරලා තියෙනවා tumor size එක මේ වගේ ප්‍රමාණයක් නේ. ඒක අපි හිතමුකෝ malignant එකක් නෙමෙයි. මේ වගේ size එක ගොඩක් ලොකුයි නම් ඒක ඔව් yes කියලා predict කරලා ඒ කියන්නේ ඒ විදිහට predict කරලා data set එකක් තියෙනවා. ඒතර දැන් මේකේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි අලුතෙන් data එකක් මෙතනට ගෙනල්ලා ඇඩ් කරා. කියන්නේ අපි හිතමුකෝ අපිට ඕනේ කියලා අලුතෙන් අපි data එකක් ගෙනවා මේ හරිය තියෙන data එකක් ගැන අපිට ID එකක් ගන්න. මේ හරිය තියෙන tumor size එකට අදාළව මොන වගේ දෙයක් out වෙයිද? නෝද yes කියලා ID එකක් ගන්න. ඒකට ඒක කොහොමද ප්‍රෙඩික්ට් කරගන්නේ මැෂින් ලර්නින් මොඩල් එකක් කරනවා කියන එක තමයි දැන් මේ ක්ලාසිෆිකේෂන් වලින් අපි කතා කරන්නේ. එතන මේකේ අපි පොඩ්ඩක් try කරොත් මේකම linear regression වලින් linear regression කියන algorithm එක පාවිච්චි කරලා කරගන්න අපිට ඒක කොච්චර දුරට සාර්ථකව කරගන්න පුළුවන්ද බැරිද කියලා මෙතනින් පොඩි idea එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි try කරමු ඇත්තටම මේකෙන් දැන් ඊපස්සේ මේක ගොඩක් කතා කරනවා අපිට තේරෙනවා මේකෙන් කරන්න බෑ කියලා. ඒතර මේකෙන් කරන්න බෑ කියලා අපිට තේරුණාට පස්සේ අපිට පුළුවන් try කරන්නේ හරියටම මේ කොහොමද කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එතන මේකට අලුත් මෙතඩ් එකක් අපි පාවිච්චි කරන්න ඕන. අන්නේ මෙතඩ් එක ගැන අපිට ඊට පස්සේ idea එකක් ගන්න තියෙනවා. මෙන්න මේ logistic regression කියන එක ගැන. හරි. එතකොට අපි අද පොඩ්ඩක් හොඳට බලමු ඇයි මේක linear regression වලින් කරගන්න බැරි කියලා. ඔව්. ඊට පස්සේ linear regression වලදී අපි කරන්නේ සරලව අපිට තියෙන data points වලට අදාළව line එකක් fit කරගන්න ගැන. ඒතර ඒ line එකේදී අපි බලනවා අපි හිතමු උදාහරණයක් විදිහට මේ data set එකට අදාළව fit වෙච්ච line එක තමයි මේ නිල් පාටින් තියෙන්නේ මේ data set එකට අදාළව fit වෙච්ච line එක. එතකොට ඒ line එකට අනුව අපිට සරලව හිතන්න පුළුවන් ඔව් එතකොට ඒ line එකට අනුව අපි හිතමු දැන් threshold value එක y10 ගේ හරි y10 ගේ 0.5ට වඩා වැඩි නම් yes කියලා predict කරන්න
වයිටනගේ දශන් පහට වඩා අඩුයි නම් නෝ කියලා ප්‍රෙඩික්ට් කරන්න කියලා අපිට මේ විදිහට දැන් මොඩල් එක පික් කරගන්න පුළුවන්. දැන් මේක රිග්‍රෙෂන් විදිහට නෑ අපි ලීනියර් රිග්‍රෙෂන් විදිහට නෑ අපි මේක සෝල්ව් කරන්න හදන්නේ. ඒකට අපි හිතමු අපිට අලුත් අපේ data set එකට අලුත් data point එකක් ඇඩ් වෙනවා. මෙන්න මෙතන තියෙන data point එක ඇඩ් වෙනවා අපේ data set එකට. එහෙම ඇඩ් වුණාට පස්සේ ආපහු අපි මේ ලීනියර් රිග්‍රෙෂන් මොඩල් එක ට්‍රේන් කරාම අපිට එන්නේ මේ ලයින් එක නෙමෙයි. ඒකට අපිට එන්නේ වෙන විදිහක ලයින් එකක්. අපි අපිට ඒක හිතා ගන්න පුළුවන් සරලව. ඒතර මේ එයා බලන්නේ එර එක අඩු කර එයාගේ කොස් ෆන්ක්ෂන් එක වෙනස් නෑ. ඒතර එයාගේ කොස් ෆන්ක්ෂන් එකට අදාළව එයා එර එක අඩු කරගන්න බැලුවට පස්සේ එයා සාමාන්‍යයෙන් මේ data point එකත් ඒ ලයින් එකට ගාව ගන්න. කියන්නේ එයාව ඇඳ ගන්න බලනවා. එතකොට එයාගේ බේස් ෆිට් ලයින් එක නිකන් සරල මේ වගේ එකක් වෙයි. ඒ කියන්නේ ඔව් එහෙම කියන්නේ මේ ඔව් මේක හරහම යන්නේ නැහැ. ඒක නිකන් ඔව් මේ වගේ ලයින් එකක් වෙයි. මේ කහ පාටින් ඇඳලා තියෙන වගේ ලයින් එකක් වෙයි. දැන් දැන් බැලුවම ඩක් එක තව ටිකක් තේරෙන විදිහට අඳගත්තොත් ඉතින් හිතමු ඔව් හිතමු මේ වගේ ලයින් එක. ඔව් මේ වගේ ලයින් එකක් වෙයි. දැන් මේ ලයින් එකට අදාළව අපි අර threshold එක හරහා අපි output එක යවුවොත් දැන් බලමු මොකක් වෙයිද කියලා. දැන් අපි threshold එක අපි 0.5 නේ හිතාගෙන ඉන්නේ. දැන් 0.5 දැන් මේ ලයින් එකට සෙට් වෙන්නේ මෙතෙන්. එතකොට මේ පික්චර් ලයින් එකට අනුව එයා ප්‍රෙඩික්ට් කරන්නේ මේ ටිකත් මෙන්න මේ ටිකත් නෝ කියලා. ඒ කියන්නේ 0 කියලා. මේ ටික 0 කියලා ප්‍රෙඩික්ට් කරන එක ඕකේ. මේක 1 කියලා ප්‍රෙඩික්ට් කරන එකත් ඕකේ. නමුත් දැන් මෙතන මේ ටිකත් එයා දැන් මේ ටික වල අපිට දැන් තේරෙනවා linear regression එක data set එකේ මේ data point වලට ගැලපෙන විදිහට line එකක් පික් කරගෙන මේ අපේ output predict කරගන්න බැහැ කියලා මොකද්ද classification problem එකකට අදාළව. හරි. එතකොට ඒකට පාවිච්චි කරන අලුත් method එක තමයි මේ logistic regression කියන්නේ. ඒකත් regression එකක්ම තමයි. regression method එකක්ම තමයි. දැන් අර linear regression මේක regression එකක්ම තමයි මේක logistic regression. ඒකට අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඇත්තටම මොකද්ද මේ logistic regression කියන්නේ සහ ඒක කොහොමද පාවිච්චි කරන්නේ ඒකේ cost function එක කොහොමද ඒක අපි මොඩල් එක ට්‍රේන් කරන්නේ කොහොමද අපි ඒ ටික ඊළඟට පිළිවෙලට කරගෙන යනවා